අද පෙරසන එක තමයි why we need audit. ඇයි අපිට audit අවශ්‍ය වෙන්නේ? අතට මේ audit කියන subject එකක් වුණාට මේක අපි ප්‍රායෝගිකව company එකකදී එහෙම නැත්නම් business එකකදී වගේ දෙයකදී අපි මේක ප්‍රායෝගිකව use කරන දෙයක්. එතකොට මේ audit කියන දේ අවශ්‍ය වෙන්නේ මොකටද? මොකද්ද මේ audit? ඇයි මොන වගේ දේවල් මේ audit වලින් confirm කරගන්නේ? audit එකෙන් තියෙන ප්‍රයෝජන මේක basically audit ඕන වෙන්නේ ඇයි කියන පදනම මත ඒ කතාව තමයි අද මම පොඩි ස්ටෝරි එකක් විදිහට ඔයාලට mind map එකකින් මතක තියාගන්න ලේසි වෙන්න කියලා දෙන්නේ. අපි බලමු මොකද්ද ඔඩිට් එකක් ඇයි ඕන වෙන්නේ සහ මේ බලන්න මේක මම ස්ටෝරි එකක් විදිහට පුංචි මයින්ඩ් මැප් එකක් මේක එකින් එක ඔයාලට පැහැදිලි කරන්න මොකද්ද මේකෙදි වෙන්නේ කියන එක. අපි හැමෝම දන්නවා සාමාන්‍ය ආයතනයක එහෙම නැත්නම් කම්පැනි එක බිස්නස් එක ඒකේ ඕනර්ස්ලා වෙන්නේ ordinary shareholdersලා. කම්පැනි එක ඕනර්ස්ලා වෙන්නේ ordinary shareholdersලා. අපි මේ ඕනර්ස්ලා හඳුන්වනවා මෙතනදී principals කියලා. ඒ වගේම ආයතනයක ඉන්නවා මැනේජ්මන්ට් එකක්. එහෙම නැත්නම් board of directorsලා. මැනේජ්මන්ට් එක නැත්නම් board of directorsලා. එතකොට මේ ඕනර්ස්ලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවෝ. එයාලා තමයි decision makersලා මේ ව්‍යාපාරය ගැන තීරණ ගන්න පාර්ශවය. ඉතින් මෙයාලගේ objective එක වෙන්නේ මොකද්ද? wealth maximization. wealth maximization කියන්නේ වෙළඳපොළ පුළුල් කර ගැනීම තමයි ව්‍යාපාරයේ ඕනර්ස්ලාගේ එහෙම නැත්නම් ordinary shareholdersලාගේ objective එක වෙන්නේ. එතකොට මේ මැනේජ්මන්ට් එක එහෙම නැත්නම් board of directors ලාගේ මොකක්ද objective එක? board of directors ඒවත් management එකේ objective එක වෙන්නේ personal benefits. personal benefits කියන්නේ salaries, bonus, incentives වගේ personal benefits තමයි management එකේ එහෙම නැත්නම් board of directors ලාගේ objective එක වෙන්නේ. මෙතනදී මැනේජ්මන්ට් එකෙන් කරන කාර්යය මොකක්ද? board of directors ලා එහෙම නැත්නම් මැනේජ්මන්ට් එක අයිතිකරුවන්ට ඕනර්ස්ලාට එහෙම නැත්නම් ordinary shareholdersලාට එයාලගේ decision making එහෙම නැත්නම් එයාලගේ තීරණ ගන්න පහසු වෙන්න මේ ව්‍යාපාරය එහෙම පිළිබඳව financial statement preparation and presenting financial statement management එක හැවත් board of directors ලා තමයි මේ ව්‍යාපාරයේ financial statement සකස් කරන පාර්ශවය. එයාලා මේක සකස් කරලා ඒ financial statement ලබා දෙනවා ordinary shareholdersලාට එහෙම නැත්නම් ownersලාට එයාලගේ තීරණ ගන්න financial statement මත පදනම්ව කියලා. එතකොට මේ විදිහට financial statement management එක හදද්දී ownersලායි management එකයි අතර ඇතිවන relationship එක. අපි මෙතනදී ownersලා හඳුන්වනවා principals කියලා, management එක හඳුන්වනවා agent කියලා. මේ principals එහෙමත් නැත්නම් ownersලා agent එහෙමත් නැත්නම් management එක අතර ඇතිවන සම්බන්ධතාවය අපි හඳුන්වනවා urgency theory එහෙමත් නැත්නම් urgency relationship කියලා. දැන් මේ විදිහට urgency theory relationship එකේදී කියන්නේ management එකයි owners ලායි
ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලට දැන් ඕනර්ස්ලා තීරණ ගන්න ඕන. ඩිසිෂන් එකක් ගන්න ඕන. එයාලගේ අනාගතේ ප්ලෑන් කරන්න, බිස්නස් එක ඉදිරියට කරගෙන යන විදිහ ප්ලෑන් කරන්න ඕනර්ස්ලා තීරණ ගන්නේ මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක මත පදනම්ව. හැබැයි මැනේජ්මන්ට් එක හෙවත් බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හරියටම හදලා තියනවාද කියලා මෙතනදී ඕනර්ස්ලට එහෙමත් නැත්නම් ඔඩිනරි ෂෙයාර්හෝල්ඩර්ස්ලට එනවා ප්‍රශ්නයක්. ඉතින් මේ මැනේජ්මන්ට් එක හරියට ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් සකස් කරලා තියනවාද කියලා ඕනර්ස්ලට නැත්නම් ඔඩිනරි ෂෙයාර්හෝල්ඩර්ස්ලට එන ප්‍රශ්නය අපි හඳුන්වනවා conflict of interest කියලා. මේ conflict of interest කියන එකේ සිංහල තේරුම ලබැදියාවන්ගේ ගැටුම කියන එක. ඕනර්ස්ලාට ඇති වෙනවා සැකයක්. මැනේජ්මන්ට් එක මේක හරියට හදලා තියෙනවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් මෙතනදී හරියද කියන එක. ඒ ඇති වෙන සැකය conflict of interest කියලා හඳුන්වනවා. ඉතින් මේ හේතුවෙන් තමයි ඔන්න ඔය විදිහට කම්පැනි එකට මැනේජ්මන්ට් එකයි ඕනර්ස්ලා අතර ඇති වෙන මේ conflict of interest එකට විසඳුමක් විදිහට ඕනර්ස්ලා ඩිසිෂන් එකක් ගන්නවා. මේක හදලා තියෙන්නේ මැනේජ්මන්ට් එකෙන්නේ මේක තර්ඩ් පාර්ටි එකකින් එහෙමත් නැත්නම් බාහිර පාර්ශවයකින් අපි සජෙස්ට් කරගන්න ඕනේ මේක හරියමද මේක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල වැරදි තියෙනවද මොකද අපි මේක මත පදනම්ව තමයි අපේ ව්‍යාපාර පිළිබඳ අනාගත තීරණ ගන්න ඕනර්ස්ලාට ඇති වෙන ප්‍රශ්න නිසා ඕනර්ස්ලා තර්ඩ් පාර්ටි එකක් විදිහට මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල නිවැරදිභාවය තහවුරු කරගන්න ඔඩිටර්ස්ලා සම්බන්ධ කරගන්නවා මේ process එකේදී. එතනදී මොකද වෙන්නේ? දැන් මේ ඔඩිටර්ස්ලා ගොඩක් වෙලාවට ඉන්ටර්නල් ඔඩිටර්ස්ලා සහ එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලා කියලා ඔඩිටර්ස්ලා දෙවර්ගයක් තියෙනවා. ඉන්ටර්නල් ඔඩිටර්ස්ලා කියන්නේ කම්පැනි එක ඇතුලේ සේවකයෙක් වශයෙන් ඉන්න ඔඩිටර් කෙනෙක්. එතකොට එයා සමහරට මැනේජ්මන්ට් එකත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්න පුළුවන්. ඒක නිසා හරියටම ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල නිවැරදිභාවය වෙනත් ඔඩිටර් කවුරු කරගන්න බෑ. මේ හේතුවෙන් එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලා තමයි කම්පැනි එක ඕනර්ස්ලාට සජෙස්ට් කරගන්න මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල තියෙන නිවැරදිභාවය. එයාලා තෝරගන්න එක්ස්ටර්නල් ඔඩිටර් කෙනෙක්. මේ එක්ස්ටර්නල් ඔඩිටර් අනිවාර්යයෙන්ම එක්කෝ ඒ ෆීල්ඩ් එකේ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පර්ට් කෙනෙක් එහෙමත් නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙක් තමයි එක්ස්ටර්නල් ඔඩිටර් කියලා කියන්නේ. ඒතර මේ එක්ස්ටර්නල් ඔඩිටර් මොකද කරන්නේ? මෙයා මේ මැනේජ්මන්ට් එකකින් ඉල්ල ගන්නවා ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකලා මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල මොන එවිඩන්ස් චෙක් කරලා මෙයාලා තීරණය කරනවා මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හරිද කියන එක true and fair view එකකින් ඔඩිටර් දෙන්නේ මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හරිමයි 100%ක් හරි කියන මතය නෙමෙයි. ඔඩිටර් දෙන්නේ මේ ඩිසිෂන් මේකින් ගන්න මේක බලපානවද ඩිසිෂන් වලට බලපෑමක් ඇති වෙනවද කියලා දල වශයෙන් එයාගේ එක්ස්පීරියන්ස් එක මත චෙක් කරලා provide opinion එකක් දෙන්නේ true and fair view එකකින් ඕනර්ස්ලට. provide opinion එකක් දෙන්නේ true and fair view එකකින් ඕනර්ස්ලට. එතනදී මේ ඕනර්ස්ලා හරියටම පිළිගන්නවා මැනේජ්මන්ට් එකකින් හදපු ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වල
ගැටලුකාරී තත්ත්වයක් නැහැ කියලා ඔඩිටර්ගේ මේ true and fair view එකෙන් දෙන ඔපීනියන් එක මත. ඉතින් මෙන්න මේ විදිහට තමයි කම්පැනි එකක ෆයිනෑන්ෂල් පොසිෂන් එක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක හදන ක්‍රියාවලියේදී ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලට පදනම්ව ඕනර්ස්ලා තීරණ ගැනීමේදී මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් හරිද කියලා තහවුරු කරගන්න තර්ඩ් පාටි එකක් විදිහට තමයි ඔඩිටර් කියන කෙනා සම්බන්ධ කරගන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති මොකක්ද ඔඩිටර් කෙනෙක් මොකටද සාමාන්‍ය බිස්නස් එකකට කම්පැනි එකකට අපි කම්බයින් කරගන්නේ කියලා. ඉතින් මම අද ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තමයි ඔඩිටර් කෙනෙක් බිස්නස් එකකට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඇයි ඔඩිටර් කෙනෙක් ඕන වෙන්නේ මේ ව්‍යාපාරයට කියන එක තමයි මම අද ඔයාලට පැහැදිලි කරේ. මගේ ලෙසන් එක තේරුණා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් ලෙසන් එකකින් හම්බෙමු. හැමෝටම thank you.